හලෝ ගයිස් ඉතින් සාදරයෙන් පිළිගන්නවා තවත් එක ගේම් ප්ලේ වීඩියෝ එකකට. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක වගේ ඉතින් අද මම කරන්න යන්නේ Minecraft එකේ cave එකක් යට ගෙදරක් හදන්නේ. එහෙනම් ඉතින් අපි බලමු අද එපිසෝඩ් එක කොහමද කියලා ඒ ගෙදර හැදුවේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස් කරන්න. ඉතින් guys යන්න කලින් කියන්න ඕනේ මම කියව තමයි ඉතින් මම මේක මේව කරේ අවාසනාවන්ත ලෙස කටහඬ මේ වෙන එක මම ඕෆ් කරලා තිබිලා තියෙන්නේ guys. මම දැන් කරන දේවල් මමවත් දන්නේ නැහැ. ඊට කලින් කියන්න ඕනේ මම දැන් channel එකක් කියන්නම්. ඒ channel එකට ඔයාලා ගිහිල්ලා sub එකක් දෙන්න. මම description එකේ link එක දාලා තියන්නම්. BLUEPIXELLK අයම්මට යාට ගිහිල්ලා සබ් එකක් දෙන්න. ආයි Minecraft වීඩියෝ දානවා. එයා ගාව ස්පීඩ් එකක් තියෙනවා. ඉතින් එයාට ගිහිල්ලා ගැම්මට සබ් එකක් දෙන්න. ඉතින් අවුලක් නැහැ. මම දැන් මේ මක්කත් දන්නේ නැහැ මං හොයන්නේ. ඒකවත් දන්නේ නැහැ guys. මේ මං හොයන දැන් මම බෙඩ් ටිකක් අරගෙන මං කොහේ යන්න හදුවොත් දන්නේ නැහැ guys. sorry වෙන්න ඕනි. ඉතින් මගේ කටහඬ නැති වෙලා තියෙනවා. රෙකෝඩ් ටැප් එකේ අවුලක්. හැබැයි ඉතින් ඒ ඇප් එක නම් හොඳයි. ගිය සැරේ වගේ අර තනින් තන කැඩිලා තිබ්බේ නෑ. සුපිරියේ රෙකෝඩ් ඇප් එක නෑ. ඉතින් මම මේක ටිකක් ස්පීඩ් ගන්නම්. මට ස්ටෝරේජ් එකේ ප්‍රශ්නේ හින්දා ඉතින් මේක කරන්න වෙනවා. ඉතින් අපේ ගෙදර තියෙන අර කේව් එකක් තිබ්බේ පත අන්නේ කේව් එක ඇතුලේ ඉතින් මම අර සුගර් කේන් ටිකක් කපා ගන්න ඕනි. ඉතින් guys මං සුපියක් කරනවා. ඉතින් දැන් අතෙන්ට යන්නත් ඕනේ. ඒ හින්දා ඉතින් අපි බෙඩ් එක කඩාගෙනම යමු. නැත්නම් ඉතින් රෑ වුණොත් අපි ඔතන කනවා. ඒක වෙනම කතාවක්. අවුලක් නැහැ. guys මම මෙතන වැල් ටිකක් කඩා ගන්නවා. ඉතින් කඩාගෙන මේ ටික මම ස්පීඩ් කරන්න. ටිකයි ඉතින් හරි ඉතින් guys මම සෑන් ටිකක් කපා ගත්තා off the camera. මම මෙතනින් නිදාගෙන තමයි ගියේ. ඉතින් මම මේ බෙඩ් එක කඩා ගන්නම් දැන්. ඉතින් ආයි සුපිරිය තමයි. ඉතින් මම මේක මේව කරද්දි පුදුම වැඩක් වුණානේ. ඉතින් මම මේක මේව කරද්දි මං පැය 3-4ක් ගිහිල්ලා තමයි මේව කරේ. නෑ ඊටත් වැඩි. මං මේ ඊයේ රෙකෝඩ් කරපු එකක් තමයි ඉතින් මේ හඬ කවන්නේ. මේ මම ඒ වෙලාවේ මේ විලේජර් කෙනෙක්ව ඊට පස්සේ හරිද ඕක මේ රෙකෝඩ් කරලා පස්සේ මම විලේජර් කෙනෙක්ව මේව කරගත්තා. හරිද? යන්නේ මේ ඒ වෙලාවේ මම බෙන්ඩින් ගත්තා. හරිද? ඊට පස්සේ ඔයාලට ඒක පෙන්වන්න හදද්දි වීඩියෝ එක guys රෙකෝඩ් වෙලා නැහැ. ඊට පස්සේ මං ආයි රෙකෝඩ් කරන්න ගියාට පස්සේ ඒ විලේජ් සොම්බි කෙනෙක්ට කියන මැරිලා. මොන රෙද්දක්ද මන් දන්නේ නැහැ නේද? දැන් ඉතින් අපි කේව් එකට යන්න ඕනේ. ඊට කලින් අපි මේ ෆර්නස් එකට දාගමු අපේ සෑන් ටික. සෑන් ටිකයි මේ ඊට පස්සේ අපි යට දාගමු කෝල් හරි ලී හරි අපි ලී දාගමු. ඒ කෝල් ඕනි කේව් එකේ අර මේව ටික ලයිට් අප් කරගන්න. ඒ හින්දා ඉතින් අපි ඒ ටික ඕනි guys. ඒ හින්දා ඉතින් අපි ලී ටික දාමු guys. ආයි අවුලක් නැහැනේ friends. ඉතින් අපි මෙතෙන්ට ලී ටික දාමු. ඉතින් guys මේකේ මේ පිච්චෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඉතින් අපිට වෙන ෆර්නස් එකක් ඕනේ. ඒ හින්දා ඉතින් අවුලක් නැහැ. අපි ඉතින් දැන් මේ ෆර්නස් එකට දාගමු. මෙතන කෝල් තියෙනවා. කෝල් වලින් මේව කරනවද? එපා අපිට ටෝච් ගහන්න ඕනේ. ඒ හින්දා ඉතින් මේ මන් මේ ලීඩිය දාලා ගන්නම්. හරිද? ඉතින් මම මේක බුෆ් ෂෙල්ෆ් හිටන් හදනවා. අර මං කියපු එකනට සබ් එකක් දෙන්න. ඉතින් මෙතන හරක් ඉන්නවා. මම බ්‍රීඩ් කරා අම්බෝ තරම් නේද guys. දැන් ඉතින් මේ කටිල මරමු. අපේ ඇතුළට බැහැලම මරමු. ඉතින් අපිට කෑමත් ඕනිනේ. ඊළඟින් මේ කටියන් බඩ පුරවමු. ඒතොර පැටවු ඉන්නවනේ. පැටවු ටිකට ඉන්න දෙමු. අනිත් ඔක්කොම වගේ මරමු. හරිද? දැන් ඉතින් කවාගෙන යන්න තමයි ඉතින් තියෙන්නේ. අවුලක් නැහැ ඉතින්. ඔයාලා සබ් එකක් දෙන්න. මේ වගේ පින්නතේ වැඩවල් බලන්න ඕන. ඉතින් කාරෙම සබ් එකක් දෙන්න. ඉතින් මම ඊට පස්සේ මේ කටිය ටික මරා ගන්නම්.
හරි ඉතින් ගයිස් මම ඒ ටික නම් මරාගත්තා. අවුලක් නැහැ ඉතින්. අපි දැන් මෙතෙන් ඩර්ට් එකක් අරගෙන ඩර්ට් එක මෙහෙම තියමු. එළියට යන්න එපා. යෝ අන්න තව එක්කෙනෙක් ගියා යෝ. හැබැයි ඔය කටෙන්ට අවසන් ගමන් තමයි යන්න වෙන්නේ. කෝ එන්න මේ පැත්තට. කෝ දැන් ඔයාලා මේක ඇතුළට පයින්න ඕනේ. හරිද? දැන් ඔයාලා පයින්න. අයියෝ එක්කෙනෙක් නම් වැටුණා එළියටම. හරි අවුලක් නැහැ ඔයාවත් වැටෙන්න. ආයෙ වැටුණා ගයිස්. කියන්නේ අරයා දැන් මගෙන් ගුටි කනවා. යාට වීටුත් එපාලු බඩගිනි නැහැලු. අතන හරකෙක් ඉන්නවා. ඒ හරකට අපි අවසන් ගමන් යමු. ඉතින් එයා මැරුන්නේ නැහැ. ඉතින් මම ඊට පස්සේ ගයිස් මම එන්චාන්ටිං කරන්න ගත්තා. හරිද? ඊට පස්සේ එන්චාන්ටිං කරන්න ගත්තට පස්සේ මගේ ගාවේ ලැපිස් අසෝල තිබ්බේ නැහැ. ඉතින් මට ඊට පස්සේ මතක් වුණා අර බ්ලොක් දෙකක් තිබ්බයි කියලා. ඊට පස්සේ මම මේ බ්ලොක් දෙකෙන් මේවා ඔෆ් ද කැමරා එකෙන් ටිකක් එන්චාන්ට් කරගත්තා. හරිද? ඉතින් මේ ටික පිච්චෙන්න ගොඩක් වෙලා යනවා. අවුලක් නැහැ. ඉතින් මම මේ ටික පිච්චුණාට පස්සේ හම්බෙන්නක් නෙවෙයි. මම ඊට පස්සේ ඉතින් මම මේ ගේම් එක ගහලානේ මේ කරන්නේ. ඊට පස්සේ මම එන්චාන්ටින් ටේබල් එකක් හදාගත්තා. අර දවසේ ඩයමන්ඩ් 5ක් තිබිලා. තව ඔසිඩියන් තිබ්බා. දවසේ මේ අර නෙදර් ෆෝල්ඩර්ස් ඒ තිබිච්ච තැන. ඊට පස්සේ මම මෙතන එන්චාන්ට් කරගත්තා මොකද. ඉතින් ඒව මට මතක නැහැ. හරිම වැඩේ. ඉතින් ඇත්තම ඒ වෙලාවේ මං කටහඬ කවපු එක තිබ්බනම් ආයි සුපිරි. හරිද ගයිස් අවුලක් නැහැ. ඉතින් අපි ගැම්මට අපි තව වීදුරු ටිකක් ගමු. ඉතින් අපිට වීදුරු ඕනි. අවුලක් නැහැ ගයිස්. අවුලක් නැහැ. ඉතින් මම මේක ඇතුළට ආවා ගයිස් ඒ වෙලාවේ. ඊට පස්සේ දැන් ඉතින් මං හදන්න තමයි ඉතින් යන්නේ. ඒක වෙලාවේ ගයිස් මේ මම ඔෆ් ද කැමරා එක හදා හිටියා. හරිද? ඔයාලට මම කියන්නත් ඇති. ඊට පස්සේ උඩින් කීපර් කෙනෙක් වැටුණා කියන්නකෝ. ආයෙ සුපිරිම වැඩේ වුණේ. ඊට පස්සේ මම ටක් ගාලා ආයෙ ඇවිල්ලා මේ ආයෙ හදාගත්තා. ඉතින් මම මෙතන සවලක් තියෙන්න ඕනේ. සවල අතනනේ අපි ඊට කලින් වීදුරු ටික අරගෙන වීදුරුව ඕක වීදුරුව තියන්න ඕනේ. ඒ හින්දා අවුලක් නැහැ. ඉතින් අපි මෙතන ඊට වැඩිය හොඳ නේද අපි යටර ගිහිල්ලා අය සුපිරි වැඩක් කරන්න තිය අපි යටර යන්කු ඉස්සෙ වෙලා හරිද යටර ගිහිල්ලා යටින් එනිමක කඩලා මේක තියමු. ඉතින් ඊට කලින් මෙතනින් තියාගන්න ලස්සනට ආයි අපිට ඊට පස්සේ මේව බලන්න පුළුවන් නේ. ආයෙත් දිනුන් තියාගත්තා. හරිද? ඉතින් දැන් එහෙනම් අපි පල්ලෙහා බ්ලොක් එක වගේ කඩමු. ඔය ගානින් කඩනවා. දැන් ඔන්න උතින් කඩමු හරියටම. එතනින් කඩලා ඊට පස්සේ මම දැන් කරන්නේ මෙතනින් බ්ලොක් එකක් තියෙන එක. ඊට පස්සේ දැන් අපිට ඕන එතෙන්ට වැටෙන්න පුළුවන්. එතෙන්ට වැටිලා මම මේ ඉනිමග ටික කඩා ගන්නවා. හරි ඉතින් ගයිස් මම මේ අස්සෙම කියන්නම් ඔයාලා තාම ආව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැද්ද? මොකද්ද ඔය නිකන් තියෙන බටන් එකයි ඔබන්න ලෝභ වෙන්න බා කුහක වෙන්න බා. නිකන් තියෙන බටන් එක ඔබලා දාන්න. ඉතින් අවුලන්නේ අපිට පල්ලෙහා බලන්න පුළුවන් ලස්සනට. දැන් ඉතින් තියෙන්නේ මෙන්න මේ කඩලා මෙන්න මෙහෙම මේක දාන්න. ඊට කලින් අපි මේක පොඩ්ඩක් ඉස්සරහට දාගන්න ඕනි. මෙහෙම දැන් ස්ක්‍රිප්ට් එක ඔබාගෙන මෙන්න මෙහෙම බ්ලොක් දෙකක් විතර අපි ඉස්සරහට යන්න ඕනේ. හරිද? ඔයාලත් ඉතින් මෙහෙම කේව් එකක මේ වගේ එකක් හදනවා ගොඩම බලාගෙන මගේ වහල උඩින් වැටුණ කීපර් කෙනෙක් එහෙන්ද ඉතින් ඔයාලා ගොඩම බලාගෙන මේකේ හොඳලාට මං කලින් ගියපු එකක් හරිද? ඒ හින්දා ඉතින් අවුලක් නැහැ. ඉතින් ඒ හින්දා ඉතින් මම මේකට අක් ගාලා මේව කරගන්නම් ගයිස් ස්පීඩ් කරන්නම් මේ ටික. ඉතින් ගයිස් මම මේක ස්පීඩ් කරා හරිද? ඊට කලින් කියන්න ඕනේ මම මේ ටික හදාගෙන හම්බ වෙනවා. ඉතින් වහලට අර පල්ලෙහාම අර තියෙන ඩීල්ස්ටේල් එන්නේ ව ගහනවා. ඉතින් මම වීදුරු ටික හදාගෙන එන්න. හරිද? මම වීදුරු ටිකුත් හදාගෙන ආවා. දැන් ඉතින් මේ ගහන්න තමයි තියෙන්නේ. ඔහු වටේටම ගහලා ඉතින් ඊට පස්සේ ඔය මේව ගහනවා මේ ඔය වටේටම ඊට පස්සේ මේ ඔන්න බලා ගන්න. දැන් ඉතින් මම හදලා ඉවරයි ගයිස්. මං කිව්වේ ඒක මං ඉතින් කට් වෙලා කියලා. ඉතින් අපරාධි ගයිස් හදපු විදිහව බලාගන්න බැරුණා ඔයාලට. අවුලක් නැහැ. ඉතින් මම පල්ලෙහාට වීදුරු ගහලා වටේට අර ගැහුවා. ඊට පස්සේ උඩට ඩිස්ප්ලේ එක ගැහුවා. ඉතින් කීපර් කෙනෙක් ඇවිල්ලා පිපුරුවනේ. ඒ හින්දා ගයිස් මේ දැන් කීපර් කෙනෙක් උඩින් වැටුනොත් එයාට පුපුරන්න බෑනේ. ඊට පස්සේ අපි මං දොරක් හදාගෙන ආවා ගයිස්. ඊට පස්සේ එනිමග ටිකුත් මේව ගත්ත දොර ඔතනින් දාන්න ඕන. ඔතනින් නෙවෙයි අර ඉස්සරහින් දාන්න ඕන. මොකද්ද ඒ කරේ? යෝ මොකද්ද මං අහන්නේ කරේ මොකද්ද? ඉතින් ඊට පස්සේ මම මෙතන බෙඩ් එකකුත් ගෙනල්ලා දාන්න ඕනේ. ඉතින් මං සවල මේව කරේ. ඊට පස්සේ ආයි මම ගහන්නේ ඉහළ දොර. ආයි එතෙන්ටම වැදුනේ ගයිස්. අයියෝ මොකද්ද මේ වෙන්නේ? අයියෝ මට නම් මේක කරන්න බෑ. ඉතින් ඊළඟ එපිසෝඩ් එක අනිවාර්යෙන්ම මම එන්ටර් කරනවා මරනවා. ඉතින් මම අද එපිසෝඩ් එකේ මං ගිය එපිසෝඩ් එකේ මං හරිම
ආයි පුදුම වැඩක් ගයිස් උනේ මම මේක ආයි මේ කරනවා මොකක්ද දන්නවද උනේ මේ මම නෙදරකට ගියා උන්දේ මම ඒ වෙලාවේ ඔයාලට මතක නැති මම බෙඩ් එක කඩලා වෙන තැනකින් නිදාගත්තා ඊට පස්සේ මම ඒක ආයි රිස්පෝන් මේක ගහන්න නැතුව නිදාගත්තා උන්දේ ඊට පස්සේ ඊළඟ එපිසෝඩ් එක මම ස්පෝන් උනේ අපේ අර මේ කොතනින්ද අපේ අර අපි පළවෙනියටම ස්පෝන් උනේ අන්න එතනින් ගයිස් එතනින් ස්පෝන් වුණාට පස්සේ ඉතින් මං ඒක එඩිට් කරලා එහෙම ගත්ත උන්දේ හරියද මම එතන ඉඳලා ආයි ගෙදර හොයාගෙන ඇවිල්ලා ආයි මන් ගෙදරකට ගිහලා පේස්ටෝට් දෙකයි හැබැයි ඒ සැරේත් ගන්න උනේ ඉතින් එහෙම ගත්තා ඒ වීඩියෝ එක ගයිස් එඩිට් කරන්න හදද්දි එඩිට් කරන්න බෑ මොකක්ද දන්නේ ඉතින් ඩිලීට් කරලා ෆයිල් මැනේජර් මොකක්ද නැති වෙලා කියලා තිබ්බා. ඉතින් මට ඒ වීඩියෝ ටික ආයි ගන්නවත් ඇප් එකක් නැහැ. ඒ හින්දා තියා හරිම නරකයි. අවුලක් නැහැ. ඉතින් මේ වීදුරු වල අපිට ඉනිමඟවල දාන්න බෑ. ඒ හින්දා ඉතින් මම මේ දාගන්න ලැඩර් දෙකක් ඉතින් දැන් නම් උඩට යන්න පුළුවන්. ඉතින් මම මේ ටික උඩට යන්නම් ගයිස්. ඉතින් මේ පැත්තට වෙලා තමයි යන්න වෙන්නේ. හරි ගයිස් ඉතින් ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැද්ද මොකද්ද ඔය නිකන් දින බටන් එකයි ඔබන්න ලෝභ වෙන්න එපා කුහක වෙන්න එපා ඔන්න ඔය නිකන් දින බටන් එක ඔබලා දාන්න ඉතින් ඕක YouTube එකෙන් ඕක නිකන් ජොලියට දීලා නෑනේ ඕක දීලා තියෙන්නේ මොකක් හරි ඔබන්න හරි කඩන්න හරි ඒ හින්දා ඉතින් ඔන්න ඕක ඔබලා දාන්න නැත්නම් ඉතින් YouTube එකේ ඕක දෙන්නේ නෑනේ ඔය සබ්ස්ක්‍රයිබර්ස් කියන බටන් එකත් ඔබලා දාන්න මගේ වීඩියෝ වලින් 20කට වැඩිය කට්ටියට බලනවා හැබැයි 20ෙන්ම ලයික් දෙකයි ලයික් එකයි ඇයි එහෙම කරන්නේ මට අහන්නේ එහෙම කරන්නේ ඇයි ඊට කලින් කියන්න ඕනේ මගේ ලේස්බර්ඩ්ගේ වර්ල්ඩ් එක ගත්ත වීඩියෝ එකේ කට්ටිය මට කමෙන්ට් දාලා මට බැනලා තිබ්බා වීඩියෝ එක වැඩක් නැහැ කියලා ඊට පස්සේ දාලා තිබ්බා වීඩියෝ එක හොඳ නැහැ කියලා ඊට පස්සේ දාලා තිබ්බා නිකන් අර වමින දාන ස්කින් ටිකක් ඇයි මං අහන්නේ එහෙම මට කරන්නේ ඇයි මං අහන්නේ එහෙම කරන්නේ මම ඉතින් බෙඩ් එකක් හදාගන්න හැදුවේ මම ඒ වෙලාවේ දැක්කේ නෑ අතන කහපාට බෙඩ් එකක් තියෙනයි කියලා අවුලක් නෑ ඉතින් මම ස්කින් දාලා මම ඒක හදාගත්ත බෙඩ් එක ඇයි මං අහන්නේ එහෙම කරන්නේ මට ඇයි එහෙම කරන්නේ ඉතින් බලන්න එපා නම් යන්න මම බලන්නේ කිව්වේ නෑනේ ඉතින් මට වැඩිය හොඳ කට්ටියලා ඉන්නවා ඉතින් ඒ කට්ටියන්ගෙන් බලන්න මම එපයි කියන්නේ නෑනේ ඉතින් ඒ කට්ටියන්ගෙන් බලන්න මං වීඩියෝ හදන විදිය තමයි මම වීඩියෝ හදන්නේ ඒ කට්ටියට කියන්නේ නැත්නම් අර පැහැදිලිකම මදි ඉතින් මගේ ෆෝන් එකේ ඉන්නේ නෑ මම ෆෝන් එකේ හැටියට ඉතින් මං කරන්නේ එහෙනම් ඔයාලා මේ කලබල වෙන්න එපා මම බලන්න ඉස්සරහට මේ හොඳ වීඩියෝ ටිකක් දාන්න මේ තාම YouTube channel එක පටන් ගන්න තාම වීඩියෝ 25යිද කියද එතන මොකක්ද යකුණා ගයිස් ඒක වැඩි ගණන් ගන්න එපා තාම වීඩියෝ කීයද දාලා තියෙන්නේ අඩුම 62 දාලා තියෙන්නේ 62 ලොග් ගානක් ඒත් ඉතින් මේ දාන්න නම් එපා මේ හොඳ නැහැ කියලා ඊට ඒකේ ෂෝට් වීඩියෝ ගොඩක්ම තියෙන්නේ 62 62ක් දන්නේ 50 ගානක්ද දන්නේ හරිද මට එහෙම කරන්න එපා ඉතින් මම මෙතනදී ෆර්නස් එකක් තමයි ඉතින් හදාගන්න හැදුවේ. ඉතින් අපි ෆර්නස් එකක් හදාගෙන මේ අයන් ටිකෙන් අපි අයන් ආමර් එකක් හදාගමු. ඉතින් ආයි ගැම්මට මේ අපිට ඒතකොට දාන්න පුළුවන් මේ ඊළඟ එපිසෝඩ් එකේ අපි මේ සීරීස් එක ඉවර කරනවා. මේ ඉලයිට් එකත් අරගෙන ඩ්‍රැගන් මර ඉතින් මේ සීරීස් එක ඉවර කරන 1.20 මම පටන් ගන්න ඉන්නේ. 1.21 පුළුවන් වුණා ගන්නවා මේ ඒක ගත්තට පස්සේ ඉතින් අපිට සුපිරිම ගන්න පුළුවන්. ඉතින් මම මේ අයන් සෝල්ට් ස්ටෝන් සෝල්ට් එක දාලා මේ ඩයමන්ඩ් සෝල්ට් ඒ ටික ගන්න අර අයන් සෝල්ට් ටික එහෙම දාලා ඉතින් මම දැන් අරින් එකක් හදාගෙන නම් මේ මොකද්ද අර ඒ මංගාව තිබ්බර මේ ආමර් දාන්නේ අන්න අමතක ඉන්නේ ගයිස් අන්න ඒකයි ඉතින් මම හදාගෙන ඉන්නේ ඊට කලින් ඉතින් මම මේකේ සෝල්ට් ටික තාම ගන්නවා මම දන්නේ මේ කරපු දේවල් එහෙම තා විනාඩි 10කට වැඩිය තියෙනවා ගයිස් මම මේ ටික ස්පීඩ් ග්‍රැෆික් දන්නේ ඉතින් අපි බෙඩ් එක උත් හදාන්නේ හරි ගයිස් ඉතින් මම මේක හදාගෙන එන්න තමයි ඉතින් ඒ වෙලාවේ හැදුවේ අවුලන්නේ ගයිස් ඉතින් අපේ ගාව කඩුව එහෙම තියෙනවා ඊට කලින් ඉතින් මම ස්ටික් හදාගන්න ස්ටික් හදාගත්තොත් මට පුළුවන් වේවිද කොහෙද එකක් හදාගන්න අපි බලමු එකක් හදාගන්න පුළුවන් වේවිද කියලා ගම්මක් ඉතින් ඔයාලා මට සබ්ස්ක්‍රයිබ් එකක් දුන්නේ නැද්ද? අයියෝ මොකක්ද ඔය නිකන් තියෙන බටන් එකයි ඔබන්න ලෝභ වෙන්නේ. ඉතින් මම ඒක හදාගෙන එන්නම් බයි. ඉතින් මං ගාව ඒව නෑ. ඒ වෙලාව මං ආයි බැලුවා ඒව මං ගාව නෑ ගයිස්. එහෙනම් ඉතින් කරන් තියෙන ගම විශ්ව මං ඔෆ් ද කැමරා ඉතින් ඒක හදාගන්න. ඒක හදන්න ඕනේ මේ ස්මූත් ස්ටෝන් ස්ලැබ්ුයි ස්ටිකුයි විතරයි ගයිස්. එහෙනම් ඉතින් මං ඒක 6ක් විතර හදාගෙන එන්න. ඉතින් මම ආයි බලනවා එතන තියෙනවද කියලා. ඉතින් එතන නෑ. එහෙනම් ගයිස් එහෙනම් ගයිස් අපි
මේ එක හදාගන්න ඊට කලින් මෙතන තියෙන ආයුධ ටික මම ගන්නම්. එහෙනම් guys මම ඒ ටික හදාගෙන එන්නම්. නෙවෙයි මම දැන් මෙතනදී බලන්නේ අයන් ආමල් ටික අපි හදන්න අපි හදාමු අපේ අයන් ආමල් ටික. ගැම්මට අයන් ආමල් ටික අයන් ආමල් කිව්වට ඉතින් ආමල් දෙකයි හදාගන්න පුළුවන්නේ. ගැම්මට උලන් නෑනේ. අපි හදාගන්නමු ලෙගින් එකයි ප්ලේට් එකයි තමයි ඉතින් මට හදාගන්න පුළුවන්නේ. අවුලක් නෑ අපි සැලෙනවද ඔයාලත් සැලෙන්න එපා යාරි. ආයි සුපියම්ම තමයි ඉතින් මේ එපිසෝඩ් එක නෑ පිස්සු එපිසෝඩ් එකක් කෙලින්ම කේව් එක ඇතුලේ මේ හැදුව කෙලින්ම ගෙදරක් අවුලක් නෑ. ඉතින් දැන් ඉතින් මාරින්ග හදාගෙන එන්නම්. හරි ඉතින් guys මම එංගක් හදාගෙන එන්නම් guys. හදාගෙන එන්න නෙමෙයි මං හදාගෙන ආවා. අවුලක් නෑ guys. මම මේ හදාගෙන එන්නම් කියලා කිව්වා අයියලා. ඉතින් අවුලක් නෑ මම මෙතනින් මේ එන්චාන්ටින් මේ වේ ගහගත්තා. ඔයාලා දකින්න ඇති. ඉතින් අපි මෙතනින් එන්චාන්ට් පොඩ්ඩක් කරලා බලමු. අපේ ගාව ලැසි අස්සෝලි තිබ්බා. හයේ තිබ්බ හරි මං කිව්වර වෙලාවේ ඒ බ්ලොග් දෙක මං ගාවේ මේ වගේ තිබිලා චෙස්ට් එක. ඒක ඉතින් මං දැකලා නැහැ. ඉතින් ඊට පස්සේ මම මෙතනින් මොකද පොට් ටිකක් ගත්තා. ඉතින් ඊට පස්සේ මං ලෙගින් එක ගත්තා මේ අයන් මේ වගේ. ඉතින් මම මේකට සාෆ්ට්නස් ඒව දාගන්න ඇලුවේ. ඉතින් මම මේ වෙලාවේ ඒව දාන්න හැදුවේ. මං එකක් දාගත්තා සාෆ්ට්නස් මොකද ආගේ බ්‍රේකිනුත් තියේ සාෆ්ට්නුත් තියේ. ඒක තමයි ඉතින් අරගේ ඩැමේජ් 10යි. ඉතින් ඊට පස්සේ මම පොරවට දාගත්තා. ඉතින් guys පොරවට එච්චර වැඩක් නැති ඒවා හරි අවුලක් නැහැ. ඉතින් guys ඊට පස්සේ මං දාගත්ත චෙස්ට් ප්ලේට් එකට ලෙගින් එකට දාගන්න බැලුවේ. ඉතින් ඊට පස්සේ අපිට ලෙසෝ ප්ලස් ඕලි මදි වුණා අවුලක් නැහැ. ඉතින් ඒ හින්දා ඉතින් මං ලෙගින් එකට විතරයි දාගත්තේ. ඒ වෙලාවේ දාගත්තා අම්බ්‍රේකින්ද කොහෙද අම්බ්‍රේකින්ද ෆයර් ෆෝඩක්ස් ෆයර් ෆෝඩක්ස්න්ද කොහෙද ඒ වෙලාවේ මං දාගත්තේ. අවුලක් නැහැ නේ. ඔයාලා මට සබ් එකක් දෙන්න අනිවාර්යයෙන්ම සබ් එකක් දෙනවා කියලා මං දන්නවා. ඊට පස්සේ දැන් ඉතින් අපි පොළවේ යට ගිටියන ගෙදරට යමු අපි එහෙනම් දැන්. රෑ වෙන්නත් වගේ අවුලක් නැහැ. ඉතින් රෑ වෙනවාට රෑ වෙනම දවල් වෙනවා උදේ වෙනවා. එහෙම තමයි ඉතින් ජීවිතේ. රෑ වෙනවා උදේ වෙනවා කනවා බොනවා මැරෙනවා. එහෙම තමයි ඉතින්. ඔයාලා ඒ දවස් ටික සැපේ ඉන්න ඕනේ. හරි ඉතින් අවුලක් නැහැ කිසිම අවුලක් නැහැ. ඉතින් අපි ඊට පස්සේ ඉතින් බහැලා ඉතින් අපේ දොර ඕපන් කරගමු. ගොඩ මේ කේව් එක ඇතුලේ ගෙදර ඕපන් කරගමු. ඊට පස්සේ අපේ අර ආමර් ස්ටෑන්ඩ් ටික අන්න මතක් වුණා. ආමර් ස්ටෑන්ඩ් අපි මේක ආමර් එක දාගමු. ආමර් ස්ටෑන්ඩ් තමයි guys. ඒකෙන් නම ආමර් ස්ටෑන්ඩ්. ඉතින් ඔයාලත් හදන විදිය පොඩ්ඩක් බලන්න. යකා මෑන් එහෙම ඒ හදලා විදිය කියලා දුන්නා. අපි ඉතින් මෙහෙම ගහගන්නම්. මෙහෙම ගහගන්නයි ඉතින් මෙහෙම දිගටම. ඉතින් ඔයාලා මට සබ් එකක් දෙන්න. අර මං කියපු එක්කනට ඉතින් සබ් එකක් දෙන්න. මම ආයෙ නම කියන්නම්. ඩිස්ක්‍රිප්ෂන් එකේ උන්න ලින්ක් එකක් ඇති. මොකක්ද දන්නවද නම? BLUEPIXELLK guys. එයාට සුපිරි එයාගේ වීඩියෝත් දැනට සබ්ස්ක්‍රයිබර්ස් ටිකක් ඉන්නවා. අයියම්මට තමයි ඉතින් එයා හැබැයි සුපිරියක්. එයා මේ අර මොකද ස්ටාෆන් ඇනිමේෂන් මොඩ් එක දාගන්න විදිහත් කියලා දුන්නා. අයව ගිහලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මම මෙතනදී ආමර් ටික දාගන්න. ඔය ආමර් එක නෙවෙයි මම ඔයාලට දෙන්නම්. කෙලිම අයන් ආමර් එකේ ටිකම ගෝල්ඩ් හෙල්මට් එකක් තිය කමන්නේ නේද? ඔන්න කඩුවක් තියාගන්න. ඔයාලට දෙන්න තොප්පියයි මේ එකයි. ඊට පස්සේ ඔයාලට දෙන්න වෙන්නේ හැබැයි ඉතින් කඩුව හරිද? ඔන්න නෑනේ කඩුවක් තිබ්බට අවුලක් නෑ. ඔයාලට කඩුවක් තියා සුපිරියක් තමයි ඉතින්. අපි හින්දා ඉතින් අපි කඩුවක් දීගමු. තව දුන්නත් තියා අපි දුන්නත් දෙමු. මෙයාට අපි කඩුවක් දෙමු. ඊට පස්සේ තව කඩුවක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ කඩුවක් දෙමු. ඊට පස්සේ මෙයාට අපි දෙමු තව කඩුවක්. ඊට පස්සේ මෙයාට දෙමු දුන්නක් guys. ඊට පස්සේ මෙයාට දෙන්න මං ගාව X එකක් තිබ්බ නේද? ඉතින් අපි X එක දෙමු. රත්තරන් එන්චාන් කරපු X එකක් තමයි ඉතින් ඔයාලට දෙන්නේ. ඔන්න එහෙනම් බාර ගන්න මගේ ඒ කඩුවලු X එක. හරි guys ඉතින් ඒකත් සුපිරියට ගියා. ඉතින් දැන් ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු. පොඩ්ඩක් රෑ වෙලා ඒ හින්දා ඉතින් නිදා ගන්නත් ඕනේ. ඒ හින්දා ඉතින් අපි නිදාගමු ඉතින් උඩට ගිහිල්ලා. අය ගැම්මන්නේ ඉතින් ආයි පළවෙනි එපිසෝඩ් එකේ මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. අද විච් කෙනෙක් ඉන්නවා. ඔහොම ඉන්න මම උදේට ඇවිල්ලා ඔයාලට වැඩේ දෙන්නම්. දුන්නෙම ෂොට් එක දෙන්නම් ආයි සුපිරියටම. විච් අක්ක කෙනෙක් තමයි ඉන්නේ. අවුලක් නැහැ. ඉතින් විච් අක්කේ මොකෝ වෙන්නේ? මම ෆීඩ් කතා කරන විදියට කතා කරනවා. මයියේ
මොකෝ වෙන්නේ හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අද ප්ලේ කරන්න යන්නේ අන්න එහෙමනේ ඉතින් මම මේක පොඩ්ඩක් මේව කරා අපි ඉතින් බෙඩ් එකක් ගමු අන්න අතන විච් අක්ක කෙනෙක් ඉන්න වෙදී අපි විච් අක්කටත් ෂොට් එක අද දී ගමු අනිවාර්යෙන්ම ඉතින් ඊට වලින් අපි පල්ලෙහාට ගිහිල්ලා අපි දුන්න අරගෙනමු අපි දුන්නෙන් තමයි තියලා යාට මරන්නේ අවුරුන්නේ ඉතින් ගයිස් සබ් එකක් දෙන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ෂෙයා කරන්න මොකටද පැත්තෙන් දැන් එඩිට් කරලා දාන්න සබ් කියලා පැත්තෙන් දානවා අනිවාර්යයෙන් මේ සබ් එකක් දෙන්න අනිවාර්යයෙන්ම ලයික් කරන්න කමෙන්ට් කරන්න හැබැයි දේම කරන්න හරි අවුලක් නැහැ ඉතින් අපිට දුන්න ඕනේ මං ගෙනල්ලා දෙන්නම් බ්‍රෝ මන්ට දැනට දුන්න ඕනේ හරිද මං දුන්න ගෙනල්ලා දෙන්න හරිද පොඩි ලැග් යනවා හරි අවුලක් නැහැ ඉතින් මේ ප්‍රශ්නයක්ද දන්නේ මං කලින් 1.21යි ගාන ගැහුවා ඒක මේස් එකක් තිබ්බා හරිද ගයිස් ඒක ඇහැ වගේ එකක් තිබ්බේ ඒක අලුත් version වල නෑ ආවේ අර ඇහැ වගේ එක ඉතින් ආඩේ විච්චක් නැති වෙලානේ හරි අවුලක් නැහැ ඉතින් ඔතන දැන් කීපර් කෙනෙක් හිටියේ ඉතින් ඒ හින්දා හරි ඉතින් ගයිස් ඔහොම තමයි ඉතින් අපේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ එහෙනම් ගයිස් අපි ගියා